කෝමද ඉතින් මගේ යාළුවන්ට අද අපි බලන්න යන්නේ ලාස්ට් ෂිප් එකේ සීසන් 1 එකේ 8 වෙනි එපිසෝඩ් එක. ඕගොල්ලන්ට මතක ඇති කලින් එපිසෝඩ් එකේදී ප්‍රතිශක්තිකරණයේ තියෙන ළමයෙක්ව බේරගන්න ගිහිල්ලා කැප්ටනුයි ටෙක්සුයි මුහුද මැද අතරමං වුණා කියලා. අන්තිමේදී නේතන් ජේම්ස් නැවේ අයට එයාලව හොයාගන්න බැරි වුණා. එයාලව හොයාගත්තේ රුසියානු හමුදාවෙන්. අද අපි බලමු එතනින් එහාට මොකක්ද උනේ කියලා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන අපි යමු කතාව බලන්න. රුසියානුකාරයෝ මේ වෙනකොට කැප්ටන් වයි ටෙක්ස් වයි එයාලගේ නැවට අරගෙන ගිහිල්ලා. ඒත් එක්කම නැවේ හිටිය ලොක්කෙක් ඇවිල්ලා කිව්වේ අන්තිමේදී ඔහේ අපිට අහු වුණා. අඩ්මිරාල් ගොඩක් කැමති වෙයි ඔහෙට කියලා. ඒ පොර ඊට පස්සේ ටෙක්ස් මෙතනින් අරගෙන යන්න කියලා කිව්වා. කැප්ටන් ඉතින් ටෙක්ස් අරන් යන එක නවත්තන්න හැදුවත් ලොක්කා කිව්වේ මෙතන අන දෙන්නේ ඔයා නෙමෙයි මම කියලා. කැප්ටන්ව ඊට පස්සේ කෙලින්ම අරන් ගියේ රුස්කෝගේ ළඟට. රුස්කෝ මේ වෙනකොට කුවන්සිගේ පවුලේ අයවත් තියාගෙන කෑම කන ගමන් හිටියේ. කැප්ටන්ව දැක්ක ගමන් කුවන්සිගේ ළමයා වුණ ඊවා කැප්ටන්ගෙන් ඇහුවා මගේ තාත්තා ඉන්නේ ඔයාලත් එක්කද කියලා. කැප්ටන්ට එතකොට තමයි තේරුනේ කුවන්සි කිව්ව කතාව ඇත්ත. ඒ වගේම මේ ඉන්නේ යාගේ ළමයයි බිරිඳයි කියලා. රොස්කෝ ඊට පස්සේ පුංචි කෙල්ලව මෙතනින් යවලා කැප්ටන්ව පුටුවේ වාඩි කරව ගත්තා. ඊට පස්සේ රුස්කෝ කැප්ටන්ගෙන් ඇහුවේ ඩොක්ටර් රේචල් මේ වෙනකොට බෙහෙත හොයාගන්න කිට්ටුවෙන්ද ඉන්නේ කියලා. හැබැයි කැප්ටන් ඒකට උත්තරේ විදිහට දුන්නේ කැප්ටන්ගේ නමයි නාවික හමුදාවේ අංකයයි. ඒකෙන් කියවෙන්නේ කැප්ටන් කිසිම තොරතුරක් රුස්කෝට දෙන්න කැමති නෑ කියන එක. රුස්කෝත් ඉතින් තවත් විකාර ටිකක් කියවලා ආයෙමත් ඒ ප්‍රශ්නය කැප්ටන්ගෙන් ඇහුවා. ඒත් ඉතින් කැප්ටන්ගේ උත්තරේ වෙනසක් වුණේ නෑ. එයා කිව්වේ එයාගේ නමයි අංකයයි විතරයි. අපි දැන් යමු එහෙනම් නේතන් ජේම්ස් නැවේ තත්ත්වය මොන වගේද කියලා බලන්න. එයාලා තාමත් හෙලිකොප්ටරයක් යවලා මුහුද පීර කැප්ටන් ලව හොයනවා. මේ වෙලාවේ මාස්ටර් චීෆ් නම් කිව්වේ රුසියානුකාරයෝ එයාලව අල්ලගෙනද දන්නෙත් නැහැ කියලා. මයික් එතකොට කිව්වේ එයාලට කැප්ටන් හම්බෙලා නම් අනිවාර්යෙන්ම එයාලා කතා කරලා ගනුදෙනුවක් කරන්න උත්සාහ කරයි. අනිවාර්යෙන්ම මේ ගනුදෙනුව වෙන්නේ කැප්ටනුයි ටෙක්සුයි වෙනුවට ඩොක්ටර් රේචල් වයි එයාගේ පරීක්ෂණ ටිකයි කියලා. අපි එහෙනම් යමු ඩොක්ටර් රේචල් ළඟට. එයා මේ වෙනකොට බර්ටිස්ට කියලා දෙනවා වෛරස් එක කොහොමද නිරෝගී මනුස්ස සෛලයක් ආක්‍රමණය කරන්න කියලා. රේචල් කිව්ව විදියට වෛරස් එක ඇඟට ඇතුල් වුණාම නිරෝගී සෛලයක් වටේට ඒවා ඇලවිලා ඒ සෛලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. මේ ක්‍රියාවලිය ඉක්මනට වෙන හින්දා මිනිසුත් ඉක්මනටම මැරලා යනවා. හැබැයි ඔයාගේ සෛලවලට වෛරස් එකට ලං වෙන්න බෑ. ඒක තමයි ඔයාගේ තියෙන විශේෂත්වය. අපි දැන් ඔයාගේ ලේවලින් හදපු බෙහෙතක් වඳුරට එන්නත් කළා. ඒ වැඩේ හරි ගියොත් අපි ළඟ බෙහෙත තියෙනවා කියලා. මේ කතාව යන අතරේ බර්ටිස්ව බලන්න විලුත් මෙතෙන්ට ආවා. රේචල් ඉතින් කෙල්ලට අඳුන්වලා දුන්නා විල් තමයි රේඩියෝ පණිවිඩ වලින් ඔයාව අඳුරගෙන ඔයාව බේර ගන්න තැනට වැඩ කරේ කියලා. බර්ටිස් ඉතින් ඒක අහපු ගමන් එතනින් නැගිටලා විල්ට ස්තුති කරා එයාව බේරගත් එකට. රේචල් ඊට පස්සේ විල්ගෙන් ඇහුවා කැප්ටන්ලා ගැන මොකක් හරි ආරංචියක් තියෙනවද කියලා. විල් එතකොට කිව්වේ තාම නම් අපිට කිසිම හෝඩුවාවක් හම්බුනේ නැහැ. හැබැයි අපි යාලව අනිවාර්යෙන්ම අපහු ගේනවා කියලා. කොහොමරි ටික වෙලාවකට පස්සේ නේතන් ජේම්ස් නැවත් එක්ක රුස්කෝ සම්බන්ධ වුණා. රුස්කෝ ඒ විදිහට කතා කරලා කිව්වේ මම කාලේ නාස්ති කරන්නේ මට ඩොක්ටර් රේචල් වයි එයාගේ පරීක්ෂණ ටිකයි ඕන. මට ඒව හම්බුනේ නැත්තම් ඔයාගේ කැප්ටන් වයි ගෝලයා වයි ඉවරයක් කරලා දානවා කියලා. මයික් එතකොට කිව්වේ මට කැප්ටන් ජීවත් වෙනවද කියලා බලන්න ඕන. ඒක නිසා එයාට කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. රුස්කෝත් කැප්ටන්ට කතා කරන්න ඉඩ දීලා මයික්ට කිව්වේ ඔයාට විනාඩි 60ක කාලයක් හම්බෙනවා මේක ගැන තීරණයක් ගන්න. එහෙම නැති වුණොත් මම මේ අයව ඉවරයක් කරලා දාලා නේතන් ජේම්ස් නැවත් විනාශ කරලා දානවා. ඒකට මට ඇතිතරම් නියස් ටික අවි තියෙනවා. ඒ අවි වලින් මේ මුළු මුහුදම උනත් රත් කරන්න පුළුවන් කියලා. අපි යමු ආයෙත් රේචල්ගේ ලැබ් එක පැත්තට. මොකද එයා මේ වෙනකොට වෛරස් එකයි බෙහෙතයි එන්නත් කරපු වඳුරගේ ලේ සාම්පල් පරීක්ෂා කරනවා. කොහොමරි ඒ ලේ සාම්පල් බලපු රේචල් මාර සතුටින් වඳුර දිහා බලලා කිව්වේ ඔයා තමයි වාසනාවන්තයා කියලා. මේ අතරේ එක්සෝ මයික් අනිත් අයවත් එකතු කරගෙන කැප්ටන් ලව බේරගන්න මොකක්ද කරන්න පුළුවන් කියලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. ග්‍රීන් කිව්වේ රුසියානු නැව නවත්තන්න නම් අපි ඒක ඇතුළට ගිහිල්ලා එන්ජින් එක පුපුරලා දාන්න ඕන කියලා. හැබැයි මයික් කිව්වේ ඒ නැව අපේ නැවට වඩා දෙගුණයක් විශාලයි. ඒ වගේම රුසියානු සෙබළු 300ක් විතර ඇති. ඔයාලා ඇතුල් වුණාම දොරෙන් දොරට එලාම් වදින්නත් පටන් ගනී. තව අපිට හොඳම අය ඉන්නේ 4 දෙනෙක් විතරයි. කොහොමද මේක කරන්න කියලා. ග්‍රීන් එතකොට කිව්වේ මට දැන් සනීපයි. මම මේ මෙහෙයුමට නායකත්වය දෙන්නම් කියලා.
ඒ අස්සේ ඩොක්ටර් රේචලුත් මෙතෙන්ට කඩාගෙන බිඳගෙන ඇවිල්ලා කිව්වේ මම වෛරස් එකට බෙහෙත් හොයාගත්තා. මං ඒක එන්නත් කරපු අඳුරත් තාම ජීවත් වෙනවා කියලා. මයිකොත් එතකොට පුදුම වෙලා එයාගෙන් ඇහුවා ඒ කියන්නේ ඔයා ළඟ දැන් බෙහෙත තියෙනවා. රේචල් එතකොට කිව්වේ තව පරීක්ෂණ ටිකක් කරන්න ඕන හැබැයි දැන් බෙහෙත හරියටම වැඩ කරනවා කියලා. එයා තව කිව්වේ රුස්කෝට තව දුරටත් මාව ඕන වෙන එකක් නෑ. එයාට බෙහෙත යවුවා නම් කැප්ටනුයි ටෙක්සුයි නිදහස් කරයි නේද කියලා. කාරා එතකොට කිව්වේ රුස්කෝ ඒවා පිළිගන්න එකක් නෑ. එයාට ඒක සහතික කරගන්න ඕමනා වෙයි කියලා. රේචල් එතකොට කිව්වේ එහෙනම් මම යන්නම් ඒ නැවට. මොකද මම මේ නැවේ ඉන්න එක තව දුරටත් වැදගත් නෑ. බේත් සූත්‍රයේ තියෙන නිසා දැන් ඕනම කෙනෙක්ට ඒක හදන්න පුළුවන්. මන් ඩොක්ටර් රියෝස්ට ඒක කියලා දෙන්නම්. එයාට අමතර උදව්වක් ඕන වුණොත් කුවන්සිගෙන් උදව් ගන්න පුළුවන් කියලා. මයික් නම් කිව්වේ ඔයාට කොහොමටවත් ඒ නැවට යන්න දෙන්න නම් බැහැ කියලා. හැබැයි රේචල් කිව්වේ රුස්කෝට ඕන මාව. මම යන්නේ නැතුව කැප්ටන් වයි ටෙක්ස් වයි කොහොමටවත් එයා නිදාස් කරන එකක් නෑ කියලා. ග්‍රීන් එතකොට කිව්වේ ඔයාට තේරෙන්නේ නෑ ඔයා මේ මොනවද කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ඔයා මේ කරන වැඩෙන් ඔයා ජීවිත කාලෙම රුස්කෝගේ වහලෙක් වෙන්නත් පුළුවන් කියලා. රේචල් ආයමත් කිව්වේ අපි හැමෝම දන්නවා රුස්කෝ අපි හොයාගෙන මේ ලෝකේ ඉවර වෙන තැනට උනත් එයි. මේක තමයි යාව නවත්තන්න තියෙන එකම විදිය කියලා. අපි එනං යමු ආයමත් රුසියානු නැව පැත්තට. නැවේ ඉන්න කෙනෙක් රුස්කෝට ඇවිල්ලා කිව්වා එක්සෝ මයික් කැමති වුණා අපේ ඉල්ලීම් දෙන්න කියලා. රුස්කෝ එයාට කිව්වේ රේඩාර් කලාපයෙන් ගොඩක් දුර තැනක් එයාට යවන්න. ඩොක්ටර් රේචල් එතෙන්ට ආවට පස්සේ අපේ හෙලිකොප්ටරයක් යවලා එයාව නැවට අරගෙන එන්න කියලා. ටෙක්ස්ට නම් මේ වෙනකොට ටිකක් විතර ගහලා කූඩුවක් ඇතුළටත් දාලා. ඒත් එක්කම කැප්ටන්වත් ගෙනල්ලා ඒ කූඩුව ඇතුළටම දැම්මා. මෙතන රුස්කෝගේ ආරක්ෂකයෙක් ඉන්න හින්දා එයාට නොතේරෙන අමුතු විදියට කැප්ටන් ටෙක්ස්ට කිව්වා මයික් දැන් හැමදේම දන්නවා එයා මොකක් හරි ප්ලෑන් එකක් ගහයි අපිව බේරගන්න කියලා. ආයෙමත් නේතන් ජේම්ස් නැව පැත්තට ආවොත් ග්‍රීන් කෝසෙට් එක එකතු වෙලා නැවේ එන්ජින් එක ගැන තොරතුරු හොයනවා. මොකද කෝසෙට්ට ඒ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවා. කෝසෙට් කිව්වේ රුස්කෝගේ නැව දුවන්නේ නියස්ටික ශක්තියෙන් සහ හුමාලෙන්. අපිට ඒකේ බොයිලර් දෙකම පුපුරවන්න බැරි වෙයි. නැවට හානි කරන්න ඕන නම් අපි හරියටම එකක් පුපුරවන්න ඕන. ඒකින්ද මේක පරිස්සමට කරන්න ඕන. හදිසියවත් දෙකම පිපුරුවොත් ඔයාලා හැමෝම නැවත් එක්කම මැරෙලායි කියලා. ග්‍රීන් එතකොට කිව්වේ ඒක හරියටම කරන්න ඕන නිසා තමයි ඔයත් අපිත් එක්ක එන්නේ. මොකද ඔයත් දැන් මගේ කණ්ඩායමේ කෙනෙක් කියලා. කෝසෙට්ටත් ඒක ආපුවාම මාර සතුටක් ආවේ. කලින් වැඩේ වරද්ද ගත්තත් තාමත් ග්‍රීන් යාව විශ්වාස කරන එකට. අනිත් පැත්තෙන් බර්ක් රේචල්ට කියලා දෙනවා පිස්තෝලයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒක බේත් පෙට්ටිය ඇතුලේ හංගලා අමතර මැගසින් එකකුත් දීලා සයිලන්ට් නොබ් එකකුත් ඒක ඇතුළටම දැම්මා. කුවන්සි ඒ ටික පැක් කරලා රේචල්ගේ අතට දුන්නා. ඒ ටික අතට ගත්ත රේචල් කුවන්සිට කිව්වේ මට මොන හරි දෙයක් වුණොත් අපි පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න කියලා. මයික් මේ වෙලාවේ ඇවිල්ලා රේචල්ට කිව්වා රුසියානුව හෙලිකොප්ටරයකින් ඔයාව නැවට අරගෙන යාවි. ඊට පස්සේ අපිට ඔයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැති වෙයි. මයික් රේචල්ගෙන් ආයෙමත් ඇහුවා ඇත්තටම ඔයාට මේක කරන්නම ඕනද කියලා. රේචල්ටත් ඉතින් මේ වැඩේ කරන්නම ඕන කිව්ව නිසා මයික් එයාගේ අතට ලයිෆ් ජැකට් එකක් දීලා මම ඔයාව හෙට උදේදී කෑම මේසෙදි හම්බ වෙනවා කියලා කිව්වා. රුසියානු නැවේ කූඩුව ඇතුලේ ඉන්න කැප්ටන්ලටත් මෙලෝ දෙයක් කතා කරන්න බෑ. එතන ආරක්ෂාවට හිටිය ඩයල් එක එයාලව කන්නම හදනවා. කොහොම හරි ටික වෙලාවක් යනකොට රුසියානුව රේචල්ව එයාලගේ නැවට අරගෙන ආවා. ඊට පස්සේ එයාලා රේචල්ව හරියටම අඳුරගෙන එයාගේ ජැකට් එක ගලවන්න කියලා ඇඟේ මොනවරි හංගන් ඉන්නවද කියලා පරීක්ෂා කරලා බැලුවා. ඒ විතරක් නෙමෙයි රේචල් ගෙනාපු බෙහෙත් පෙට්ටියත් පරීක්ෂා කරන්න ගියා. හැබැයි ඉතින් රේචල් එයාලව බය කරා මේක ඇතුලේ වෛරස් එකක් තියෙනවා කියලා. ඒකට බය වුණ ලොක්කෝ ඒක පරීක්ෂා කරන්න නැතුව රේචල්ව ඇතුළට එක් කරගෙන ගියා. හැබැයි ඉතින් රුසියානුව මෝඩය වගේ රේචල්ගේ ජැකට් එක පරීක්ෂා කරේ නෑ. මොකද ඒක ඇතුලේ අපේ කට්ටිය ට්‍රැකින් උපකරණයක් හයි කරලා. නේතන් ජේම්ස් නැවේ කට්ටියත් ඒකෙන් රේචල් නැවට ගියා කියලා දැනගත්තා. මොකද ඒක හෙලවෙන්නේ නැතුව එකම වේගකින් ගමන් කරන නිසා. ඒත් එක්කම බේරා ගැනීමේ කණ්ඩායමත් ග්‍රීන්ගේ නායකත්වයේ යටතේ ඒ පැත්තට යන්න පටන් ගත්තා. රේචල්වත් මේ වෙලාවේ රුස්කෝ ළඟට එක් කරගෙන ගියා. රුස්කෝත් ඉතින් හෙන සතුටින් යාව පිළිගත්තත් රේචල් කිව්වේ මම ඔයාට කිසිම දෙයක් කියන්නේ නෑ. හිරකාරයෝ හොඳින් ඉන්නවද කියලා බලනකම් කියලා. රුස්කෝ ඊට පස්සේ මම මේ දේ බලාපොරොත්තු වුණා කියලා කැප්ටන් වයි ටෙක්ස් වයි මෙතෙන්ට එක් කරගෙන ආවා. රේචල් කැප්ටන්ව දැක්ක විතරයි එයා ළඟට ගිහිල්ලා ලිප් කිස් එකක් දෙන්න පටන් ගත්තා. රුස්කෝත් ඒකෙන් තේරුම් ගත්තේ ඒ දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්නේ නැති කියලා.
ඊටත් එයා ටෙක්ස්ට එයාටත් හිතාගන්න බෑ මොකක් දේ උනේ කියලා. මොකද එයා කැමැත්තෙන් හිටිය කෙල්ලනේ මේ එයාගේ ඉස්සරහම කැප්ටන්ව කිස් කරේ. රොස්කෝ ඉතින් ඒ වැඩේ ඉවරුනාට පස්සේ කැප්ටන්වයි ටෙක්ස්වයි ආයෙමත් කූඩුව පැත්තට ඇව්වා. රේචල් එතකොට කිව්වේ එකකතාවේ විදියට මම මෙහෙට ආපු හින්දා ඒ දෙන්නව දැන් නිදහස් කරලා යවන්න ඕන කියලා. රොස්කෝ කිව්වේ ඊට කලින් මට මම ඉල්ලපු දේ ගෙනවද කියලා බලන්න ඕන කියලා. රේචල් එතකොට කිව්වේ මේක බලන්න ඔයා ළඟ විද්‍යාගාරයක් තියනවද කියලා. රොස්කෝ ඊට පස්සේ රේචල්ව යවුවා සර්ජි ඉන්න විද්‍යාගාරය ළඟට. සර්ජි නම් රේචල්ව හොඳට අඳුරනවා. ඒ වගේ මෙයා එකපාරක් රේචල්ව හම්බෙලක් තියනවලු. හැබැයි රේචල්ට නම් මේ මිනිස්සයා ගැන කිසිම මතකයක් නැහැ. කොහොම හරි කතාවෙන් රේචල්ට තේරුණා මේ මිනිස්සයාට වෛරස් එක වැරදිලා තියෙන්නේ. හැබැයි යාට එකෙන් කිසිම බලපෑමක් නැහැ කියලා. ඒ ආගයන්ගේ ප්‍රතිශක්තිකරණය තියෙන හින්දා නෙමෙයි මේ කෙනා තමයි වෛරස් එකට මිනිස් ජානයක් එකතු කරලා ඒක තව ටිකක් භයානක කරලා තියෙන්නේ. රේචල් එක සර්ජිකෙන් අහනකොට එයා කිව්වේ මම ලොකු සොයා ගැනීමක් ආසන්නයේ හිටියේ. මම මගේ ජාන වෛරස් එකට එකතු කළා. ඊට පස්සේ ඒක මගේ ලේවල්ට එකතු කරා. ඒ වගේ මේක වැඩ කරා. මම දැන් වෛරස් එකට සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිකරණය ඇති කරගෙන තියෙන්නේ. හැබැයි මං හිතුවේ නෑ මගෙන් ඒක අනිත් අයට බෝ වෙයි කියලා. රේචල් එතකොට දැනගත්තා ගොඩින් බේර ගන්න තිබ්බ වෛරස් එකක් තමයි මේ යකා දරුණු වෛරස් එකක් බවට හරවලා තියෙන්නේ කියලා. රේචල් එයාට කිව්වේ ඔයා බිලියන 4ක් විතර මිනිස්සු මැරුවා. ඒ වගේම ඔයා විද්‍යාඥයන්ට අවස්ථාවක් දුන්නේ මේක උනේ කොහොමද කියලා හොයාගන්නවත්. හැබැයි දැන් මම මේකට බෙහෙත හොයාගෙන ඉවරයි. මම මේකට රුස්කෝට කියන්න ඕන කියලා සර්ජි එපා කියද්දි රේචල් මෙතනින් එළියට බැස්සා. අනිත් පැත්තෙන් කැප්ටන්ලව අරන් ගිහිල්ලා ආයෙමත් කූඩුව ඇතුළට දැම්මා. දැන් ටෙක්ස්ට මෙහෙම පැනලා යනවටත් වඩා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රේචල්ට කැප්ටන් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියන එක. හැබැයි ඉතින් එතන වෙලා තියෙන්නේ ටෙක්ස් හිතපු දේ නෙමෙයි. රේචල් ඒ විදියට කිස් එකක් දීලා කැප්ටන්ගේ කටට මාරු කරලා පුංචි පිහිතලේකුයි පණිවිඩේකුයි. ඒ පණිවිඩේ තිබ්බේ පාන්දර 4 වෙනකොට කාන්තා කාමරේ ළඟට එන්න කියලා. ටෙක්ස් ඉතින් කැප්ටන්ගෙන් ඇහුවා ඔයා දන්නවද ඒක කොහෙද තියෙන්නේ කියලා. කැප්ටන් උත් කිව්වේ මට එම කිසිම අදහසක් නැහැ. හැබැයි ඊට කලින් අපි මේ හාදයකින් ගැලවිලා ඉන්න ඕන කියලා. ටෙක්ස් නම් ඉතින් තාමත් ප්‍රශ්නේ තියෙන්නේ ඕක කැප්ටන්ට දෙන්න නැතුව මට දෙන්න තිබ්බනේ කියන එක. මේ විදියට ටික වෙලාවක් යනකොට රුස්කෝ රේචල්වත් එක්කරගෙන සර්ජි ළඟට ඇවිල්ලා එයාට හොඳටම කෑ ගහන්න පටන් ගත්තා. ඔයා මගේ කාලයයි සම්පතුයි විනාශ කරා. ඔයා කිව්වා නේද රේචල්ට ඔයා නැතුව බෙහෙත හොයාගන්න බෑ කියලා. හැබැයි දැන් රේචල් ඒකට බෙහෙතක් හොයාගත්තේ කොහොමද කියලා. හැබැයි සර්ජි කිව්වේ එයාගේ බෙහෙත වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ඔයාට මාව තව දුරටත් ඕන වෙනවා කියලා. රොස්කෝත් ඒක අහලා අපි එහෙනම් ඒක පරීක්ෂා කරලා බලමු කියලා එයාගේම කෙනෙක් රේචල්ට බලෙන් අල්ලලා දුන්නා බෙහෙත විදින්න. රේචල් බෙහෙත විදලා ඉවර වුණාම එයාව සර්ජි ළඟට දැම්මා වෛරස් එක යට බෝ කරන්න කියලා. සර්ජිත් ඉතින් පොර ළඟට ගිහිල්ලා එයාගේ කටින් පිඹලා වෛරස් එක යට බෝ කරා. තවත් පැත්තකින් මුදවා ගැනීමේ කණ්ඩායම ටිකෙන් ටික නැව පැත්තට ලං වෙනවා. මේ අතරේ රොස්කෝ ගියා කැප්ටන්ලව හිර කරලා ඉන්න කූඩුව ළඟට. රොස්කෝ එතෙන්ට ගිහිල්ලා කිව්වේ ඔයාගේ ડોක්ටර් රේචල් හදපු බෙහෙත දැන් අයිති එක්කෙනෙක්ට විතරයි. හැම දවසකම ඒකේ වටිනාකම එන්න වැඩි වෙනවා. රෝගේ බෝවිච්චි නැති අය වැඩියෙන් ඒක ඉල්ලයි. හැබැයි ඒක ගන්න වෙන්නේ මගෙන් විතරයි. රොස්කෝ තව කිව්වේ මම බෙහෙත පරීක්ෂා කරලා ඉවර වුණාම ඔයාලා සේරමයි නැවයි විනාශ කරලා දානවා. හැබැයි ඒක නොවෙන්න විදියකුත් තියෙනවා. ඒක තමයි ඔයාගේ නැවටයි මගේ නැවටයි එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. අපි එකතු වුණොත් ලොකු ඉලක්කයකට යන්න පුළුවන්. හැබැයි ඉතින් කැප්ටන්ගේ උත්තරේ උනේ එයාගේ නමයි නාවික හමුදාවේ එයාගේ අංකයයි විතරයි. ඒකට ටෙක්සුත් හොඳටම hina වෙලා කිව්වේ තව මොනවා හරි කියන්න නැත්නම් ඔයාට මෙතනින් යන්න බැයිද? මොකද අපිට නිදා ගන්න ඕන කියලා. නේතන් ජේම්ස් නැව පැත්තට ආයෙමත් ගියොත් එක්සෝ මයික් මේ වෙලාවේ දැක්කා එයාගේ කාර්ය මණ්ඩලයේ ටිකක් විතර බය වෙලා ඉන්නේ කියලා. මයික් ඉතින් නියම නායකයෙක් විදියට එයාලට කතාවක් කරලා අන්තිමේට කිව්වා අපි අපේ මිනිස්සුන්ව ආයෙමත් නැවට ගේමු කියලා. කැප්ටන්ලගේ වෙලාවත් දැන් හරියාගෙන එන්නේ. දැන් ඉතින් මෙතන ඉන්න මිනිස්සයාටත් මොන හරි දෙයක් කරන්න ඕනේ. කැප්ටන් ඒකින්ද පොරට කිව්වා මට টয়ලට් එකට යන්න ඕන කියලා. පොරත් ඉතින් මාංචු දෙක අරන් ඇවිල්ලා කැප්ටන්ගේ අතට දාන්න හදනකොටම කැප්ටන් පොරගේ අත අල්ලලා ඇතුළට ඇදලා ගත්තා. ඒත් එක්කම ක්‍රියාත්මක වුණ ටෙක්ස් පී කැල්ලෙන් පොරගේ බෙල්ල කපලා දාලා යතුරු අරගෙන එයාලා ඉන්න කූඩුව අරගත්තා. දෙන්න ඊට පස්සේ එළියට ගිහිල්ලා එළියේ හිටපු සෙබළු දෙන්නෙකුත් ඉවර කරලා එයාලා ළඟ තිබ්බ ආයුධ දෙක අතට ගත්තා. මේම ටිකෙන් ටික දෙන්න එයාලට එන්න කියපු තැනට ගියා.
ටික වෙලාවක් යනකොට බර්ග්යාගේ කණ්ඩායමත් එක්ක කැප්ටන්ලා ඉන්න තැනට ආවා. කැප්ටන් බර්ග්ව දැක්ක ගමන් ඇහුවේ මේක ඔයාගේ අදහසක් වෙන්නේ නැති නේද? අපි නැවට ගිහිල්ලා මේක ගැන කතා කරමු කියලා. මෙතන හිටිය තවත් සෙබලෙක් කිව්වේ රේචල් ඉන්නේ පල්ලෙහා තට්ටුවේ තියෙන ලැබ් එකේ. අපි ඉක්මනට මෙතෙන්ට යන්න ඕන කියලා. තවත් පැත්තකින් ග්‍රීනුයි කෝසෙටුයි එන්ජින් රූම් එකට ගිහිල්ලා එතන ඉන්න හැමෝම ඉවරයක් කරලා දාලා නැවේ එක බොයිලේරුවකට බෝම්බයක් හයි කරා. ඊට පස්සේ ඒ දෙන්නත් අනිත් කණ්ඩායමට එකතු වුණා. ඒ විතරක් නෙමෙයි, එයාලා නැවේ හැම තැනකටම බෝම්බ හයි කරන්නත් පටන් ගත්තා. හැබැයි කැප්ටන් ඒත් එක්කම වෙන පැත්තකට යන්න පටන් ගත්තා. ග්‍රීනුත් එයාගේ පස්සෙන්ම ගිහිල්ලා කිව්වේ ලැබ් එක තියෙන්නේ ওই පැත්තේ නෙමෙයි. අපි යන්නේ ඔය නිලධාරීන්ගේ කාමර තියෙන පැත්තට කියලා. හැබැයි කැප්ටන් මේ විදියට ගිහිල්ලා තියෙන්නේ රුස්කෝගේ පවුලේ අයවත් මෙතනින් බේරගෙන යන්න. කැප්ටන් ඊට පස්සේ අනිත් අය ළඟට ගිහිල්ලා කෝසෙට්ට බාර දුන්නා කුයින්ස්ගේ පවුලේ අයව බෝට්ටුව ළඟට අරගෙන යන්න කියලා. කැප්ටනුයි ටෙක්සුයි ග්‍රීනුයි බර්ගුයි ගියා ලැබ් එක පැත්තට රේචල්ව බේරගන්න. රුස්කෝටත් මේ වෙලාවේ ආරංචිය ගියා කැප්ටන්ලා කූඩුවෙන් පැනලා ගිහිල්ලා කියලා. රුස්කෝ කිව්වේ එලාම් එක ගහන්න එපා. මොකද එයාලා දැනගන්න හොඳ නෑ එයාලා පැනලා ගියා කියලා අපි දන්නවා කියලා. හැම දොරක්ම සීල් කරලා එයාලව හොයන්න පටන් ගන්න. අනික රේඩියෝ වලින් කතා කරන්න එපා. මොකද කැප්ටන් රුසියානු භාෂාව දන්නවා. ඒ වගේම එයා රුසියානු භාෂාව කතා කරනවා කියලා. තව රුස්කෝ කිව්වා ඩොක්ටර් රේචල්ව ලැබ් එකෙන් මෙතෙන්ට අරගෙන එන්න කියලා. රුසියානු සෙබළුත් ඒත් එක්කම ක්‍රියාත්මක වෙලා පිස්සු බල්ලෝ වගේ නැවේ හැම තැනම කැප්ටන්ලව හොයන්න පටන් ගත්තා. ඒත් එක්කම රුස්කෝ යොපු කෙනත් ලැබ් එකට ඇවිල්ලා රේචල්ව එතනින් අරගෙන යන්න උත්සාහ කරා. හැබැයි ඉතින් සැලසුමේ හැටියට රේචල් මෙතෙන්ටම වෙලා ඉන්න ඕන හින්දා රේචල් පොරට කිව්වා වෛරස් එක බෝ වුණ කෙනාට තව එන්නතත් දෙන්න තියෙනවා කියලා. මෙතන හිටිය කෙනත් රේචල්ට එකට ඉඩ දුන්න හින්දා රේචල් හිමීට පෙට්ටිය ඇරලා පෙට්ටිය ඇතුලේ තිබ්බ තුවක්කුවට නොසල් එක හයි කරන්න හැදුවා. හැබැයි රේචල් මේ වෙලාවේ හොඳටම කලබල වෙලා හිටිය හින්දා එයාට ඒක හයි කරගන්න බැරි වුණා. අර මිනිස්සයා ලං වෙනවත් එක්කම රේචල් තුවක්කුව අරගෙන මිනිස්සයාගේ අතටයි ඔළුවටයි තියලා දැම්මා. රේචල් ලේම්මම සර්ජික පැත්තට තුවක්කුව දික් කරාම එයා කෑ ගහන්න පටන් ගත්තා වෙඩි තියන්න එපා. මොකද ආවරණය හිල්ලුනොත් ඔයාටයි නැවේ හැමෝටමයි වෛරස් එක බෝ වෙයි කියලා. ඒත් එක්කම කැප්ටනුත් කාමරේ ඇතුළට ඇවිල්ලා රේචල්ව සංසුන් කරගෙන එයාගේ තුවක්කුව අතට අරගත්තා. ටෙක්සුත් පුදුම වුණා රේචල් අර මිනිස්සයාගේ ඔළුවටම වෙඩි තියලා තියනවා දැක්කාම. බර්ග් ඊට පස්සේ කෝසෙට්ට පණිවිඩයක් දුන්නා ඩොක්ටර්ව අපි ගත්තා වැඩේ පටන් ගන්න කියලා. කෝසෙට්ටේත් එක්කම නැවේ බොයිලේරුව පුපුරවල දැම්මා. ඒත් එක්කම රුසියානු නැවත් ඉස්සරහට යන්නේ නැතුව එහෙම්මම නතර වුණා. රුස්කෝ එන්ජින් රූම් එකට කතා කරත් ඒකෙන් කිසිම උත්තරයක් එයාට හම්බුනේ නැහැ. ඒකෙන් රුස්කෝ දැනගත්තා කැප්ටන්ගේ කට්ටිය මේ නැවට ඇතුල් වෙලා කියලා. රොස්කෝ කිව්වේ නැවේ හැම අංගලක්ම පරීක්ෂා කරන්න. ඇමරිකානුවන්ට මේ නැවෙන් පන පිටින් යන්න දෙන්න බෑ කියලා. කැප්ටන්ලත් හිමීට පිටවීමේ දොරටුව ළඟට ආවා. හැබැයි ඒ දොර එහා පැත්තේ රුසියානු සෙබළු තුවක්කු දික් කරගෙන කැප්ටන්ලා එළියට එනකම් බලාගෙන ඉන්නවා. ඒත් එක්කම කැප්ටන්ට මෙතන මොකක් හරි අවුලක් තේරුණා. මොකද මේ වෙනකොට අනිවාර්යයෙන්ම අනතුරු ඇඟවීමේ එලාම් වදින්න ඕන. ඒ වගේම කිසිම රේඩියෝ සංවාදයකුත් නැහැ. කැප්ටන් කිව්වේ ඒ කියන්නේ යාලා අනිවාර්යෙන් අපි එනකන් අනිත් පැත්තට වෙලා බලාගෙන ඉන්නවා ඇති කියලා. අපි මේ නැවෙන් පිට වෙන්න වෙන විදියක් හොයාගන්න ඕන කියලා. කෝසෙටුත් එයාගේ කට්ටියව අරගෙන හිමීට බෝට්ටුව තියෙන තැනට ඇදෙනවා. මේ අතරේ රුස්කෝටත් හිතාගන්න බෑ කැප්ටන් මොකක්ද මේ කරන සෙල්ලම කියලා. එයා කිව්වා දොරවල් ළඟ බලන් ඉන්න නැතුව සෙබළු ටික බෙදලා යවලා හැම තැනක්ම පරීක්ෂා කරන්න කියලා. මේ අතරේ කැප්ටන්ගේ කණ්ඩායමට පුළුවන් වුණා වෙන තැනකින් නැව් තට්ටුවකට ගොඩ වෙන්න. කෝසෙට් ඒ අතරේ බෝට්ටුව තියෙන තැනට ගිහිල්ලා කුවන්සගේ පවුලේ අයව ඒකට බස්සවන්න පටන් ගත්තා. හැබැයි ඉතින් හිමීට ඒ පැත්තට ආපු කැප්ටන්ගේ කණ්ඩායම රුසියානු සොල්දාදුවන්ට අහු වුණා. ඒත් එක්කම දෙගොල්ලෝ අතරම ලොකු උණ්ඩ හුවමාරුවක් වුණා. ඒත් ඉතින් අපේ සෙට් එකත් එක්ක රුසියානු සෙබළුන්ට හැරෙන්නවත් බැරි වුණා. ග්‍රීනුයි බර්ගුයි එකතු වෙලා ඒ අයට හිතා ගන්නවත් බැරි විදිහට එයාලව ඉවරයක් කරලම දැම්මා. රොස්කෝටත් මේ වෙනකොට හොඳටම මල පැනලා ඉන්නේ. නැවේ මෙච්චර සෙබළු ඉඳලා තාමත් ඇමරිකන් කාරයන්ව අල්ලගන්න බැරි වුණ එකට. එයා එක කිය ඉන්න අතරේ අපේ අය නැවේ හයි කරපු තවත් බෝම්බයක් පුපුරවලා දැම්මා. දැන් නම් ඉතින් රුස්කෝට හිතා ගන්නවත් බැරි තරමට හොඳටම මල පැනලා ඉන්නේ. කැප්ටන්ලත් මේ අතරේ එයාලගේ ඉස්සරහට හම්බෙන හැම රුසියන් කාරයෙක්ම ඉවර කරන ගමන් බෝට්ටුව තියෙන තැනට ආවා.
පළවෙනියටම රේචල් පල්ලෙහාට යවලා ඊට පස්සේ එක එක්කනා පල්ලෙහාට බහින්න පටන් ගත්තා. ටික දෙනෙක් එහෙම බහිනකොට රුසියානු සෙබළුත් එතෙන්ට ඇවිල්ලා ආයෙමත් වෙඩි තියන්න පටන් ගත්තා. අපේ අයත් ඉතින් ඒ අයට සැරටම පහර දීලා නැවේ තිබ්බ ඉතුරු බෝම්බ ටිකත් පුපුරවන්න පටන් ගත්තා. රෝස්කෝටත් දැන් හිතාගන්න බෑ කොහෙන් බෝම්බ පිපිරෙනවද කියලා. මේ අස්සේ සර්ජිත් රුසියානු සෙබලෙක් වගේ ඇඳගෙන අනිත් අයත් එක්කම මේ නැවෙන් එළියට පැන ගන්න හදනවා. අපේ සෙට් එකේ අතරේ බෝට්ටුවට නැගලා සෑහෙන දුරක් ඇවිල්ලා ඉවරයි. ඉතින් ඒ විදියට ග්‍රීන්ගේ මුදවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව සිද්ධ වුණා. ග්‍රීන් මේ වෙලාවේ කෝසෙට්ටත් කිව්වා ඔයා වැඩේ නියමෙට කරා කියලා. කොල්ලත් ඉතින් ඒකට මාර විදියට සතුටු වුණා. හැබැයි එයා ඒත් එක්කම බිමට ඇදගෙන වැටුණා. ග්‍රීන් ඉක්මනටම එයා ළඟට ගිහිල්ලා බලනකොට කෝසෙට්ට වෙඩි වැදිලා. ඒ වගේම එයා මේ වෙනකොට මේ ලෝකේ අතහැරලා දාලා ගිහිල්ලා ඉවරයි. මාස්ටර් චීෆුත් මේ වෙලාවේ එක්සෝ මයික්ව හම්බෙලා කිව්වා මුදවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව සිද්ධ වුණා කියලා. එතකොට තමයි මයික්ගේ ඇඟට ලේ ටිකක් කිනුවේ. ඉර නගිනවත් එක්කම කට්ටියට පුළුවන් වුණා නේතන් ජේම්ස් නැවට ගොඩ වෙන්න. ගුවන්සිටත් එයාගේ පවුලයව දැක්කාම පුදුම සතුටක් ඇති වුණේ. හැබැයි මේවමත් සාර්ථක වෙලා රුසියානු නැවත් විනාශ කරපු මේ වෙලාව සතුටු වෙන්න හොඳම වෙලාවක් වුණාට කෝටිස්ට වුණ දේත් හින්දා කාටවත් මේ මෙහෙයුම සතුටු වෙන්න පුළුවන් මෙහෙයුමක් උනේ නැහැ. ග්‍රීන් එයාගේ මලසිරුර තනියම උස්සගෙන නැව ඇතුළට අරගෙන ගියා. එතනින් ලාස්ට් චීෆ් එකේ 8 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.